ඕවනේ අපි කිව්වගේ කිව්වේ වතුරයි ජලජ ජීවීන් ටිකයි ජලජ ශාක ටිකයි සම්බන්ධ වෙලා ඒවට සාත්තු කරන අනුව මේක අපිට මේකේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන් පරිස්සම් කරගන්න පුළුවන් ඒ වගේ දෙක හරි. ඒතර අපිට දැන් ජල මූලාශ්‍ර වලට දැන් මේ ෆාමින් තියෙන ඒරියා වල ජල මූලාශ්‍ර වලට නැත්තම් ග්‍රවුන්ඩ් වෝටර් බෙඩ් එකට ඒ කියන්නේ භූගත ජලයට සමහර තැන්වල ඒ උල්පත් වලට මේ දාන කිමිකල් දැන් මේවා හරියාකාරව මේ සස්ටේනබල් කරන්නේ නැති වුණොත් අපි ඒ කියන්නේ පියුරිෆිකේෂන් යුනිට් හයි කළා එතකොට සෙඩිමෙන්ටල් ටැංක් කරා මේ වතුර අපි ෆ්ලෂ් කරලා ටැංකිය වලින් ඒ පොකුණු වලින් එළියට අරිනකොට ස්වභාවික පරිසරයට යනකොට මේ කිමිකල් ටික නැති වෙන්නේ නැහැ. දැන් දානවා මේ වතුර මේ කියන්නේ ටැංකි පද්ධතිය ෆාම් එකේ කිමිකල් යූස් කරකම නැහැ. ඒ ලුණු වැඩිපුර දාන. ලුණු පවා පෙලක්කයට ඕනට දැම්මම මේ වෝටර් බෙඩ් එකට මේක රිලීස් වුණොත් ප්‍රශ්නයක්. ඒ වෑයන ටික ගිහිල්ලා ඉතින් ෆිල්ටර් වෙලා යන විදිහට අර හරි ජලමල කළමනාකරණ පද්ධති හරහා මේ ෆාමින් කරනවා නම් හොඳයි. එතකොට දැන් මේ අපි දැන් ඊළඟට අපි කතා කරන ඒවා තමයි මේ අපි මේ ක්ෂේත්‍රයේ මේ ජල කළමනාකරණය ඊට පස්සේ මේ මාළුන්ගේ ශාක සමග මේකේ සම්බන්ධතාවය. එතකොට මේක පුළුවන් තරම් අපි බලන්න ඕන ස්වභාවික පරිසර පද්ධතියක් ලෙස කරගෙන යන්න ආටිෆිෂල් කරත් ඒ සංකල්පයෙන් දැන් මේ ෆාමින් කරොත් තමයි අපිට හරි අස්වැන්නක් කරගෙන පරිසරයට ඒ ප්‍රදේශයට හානි නොකර මේ සම්පත පරිස්සම් කරන්න. මොකද වතුර ඇති තරම් තියෙන රටක් මේක. හරියට පාලනය කරනවා නම් ගංගා ඇලවල වැව් විල් හරි අපේ තියෙන විල් කියන්නේ විල් නන්නේ අපේ ගංගා ඇලදොල ඒ වගේම දියඇලි ඒ පටන් ගන්න ඕට රෙසර්වයර් සෑහෙන වැව් තියෙනවා. ඉතින් මේවෙන් අපි පාවිච්චි කරන ප්‍රභේද කීපයකින් අපි විජීනවා කරනවා. ඒ කියන්නේ ඇල් වතුර කියන ෆ්‍රෙෂ් වෝටර් වල එදාට කලබු වතුර අපි කියනවා මේ බ්ලැකිෂ් වෝටර් ඊට අමතරව මුහුදේ ඒ කියන්නේ මැරයින් ෆිෂ් අපි ඒ වගේ වර්ග කීපයකට මේ කඩාගෙන තමයි මේ ව්‍යාපාරය කරයන්නේ කර්මාන්තේ කරයන්නේ මේ කර්මාන්තයට අපි දැන් මේ කර්මාන්තේ අපිට තියෙන ඉල්ලුම අපි විසින් කරන මේ කර්මාන්තයේ හරියට කරන කොට ඇතිවෙන මේ වතුරේ ප්‍රශ්න නැති කරගන්න තමයි මේ මම මේ ප්‍රෝග්‍රෑම් වලින් කතා කරන්නේ. එහෙනම් ඕගොල්ලන් අපි ඉදිරියට කතා කරනවා දැන් මදද මතක් කරනවා මම ඇකසයම් හබ් එකේ channel එක subscribe කරන්න bell icon එකත් උබන්න. එතකොට ඔයගොල්ලන්ට අපි කරන එපිසෝඩ් ප්‍රෝග්‍රෑම් ඉස්සරහට ලැබෙනවා. අපි මේක ටිකක් ඉදිරියට කතා කරනවා ටිකක් ඇඩ්වාන්ස්. එතකොට මම දැන් අනිල් එක්ක අපි මූලිකව කතා කරපු දේත් එක්කලා අපි යන්නේ ඊට පස්සේ මේ ෆාම් පරිසරයකදී ෆාමින් කරනකොට මේක මේ ඇක්වා ස්කේපින් සමග කරගෙන යනවා නම් ඒ වගේම වතුර පරිස්සම් කරගෙන සතුන් ආදරය කරන් යනවා නම් ගස් වල ආදරය කරන් යනවා නම් මේ තුන සම්බන්ධ කරලා එකිනෙකට සම්බන්ධ කරගෙන ස්වභාවික පරිසර පද්ධති විදියට මඩ පොකුණු ටික අපි දැන් වැව් ටික විශාල අපි දැන් සමහර පොකුණු තියෙනවා අක්කර 1 2 ඒවා තියෙනවා එක එක වර්ගාණු ජල ජීවීන්ගේ කුඩා පොකුණු තියෙනවා ඒ වගේම සිමෙන්ති ටැංකිය තියෙනවා මේවා වතුර අපි කොහොමද ඒවට සාත්තු කරන්නේ ඒවට ට්‍රීට් කරනකොට පරිස්සම් වෙන්න ඕන දේවල් මොනවද අපි ඒවා එළියට රිලීස් කරනකොට කොහොමද රිලීස් කරන්න ඕනේ කියන ඒවා තමයි කතා කරන්නේ. මම අනිල්ට තව කියන දේවල් ටිකක් ඇති මේ ගැන කෙටියෙන් අපි මම ඇත්තටම මේ වෙලාවේ මෙහෙමෝති මම උත්සාහ කරන්නේ සමන්ත මේ ඔයා ඔගේ තාක්ෂණයේ එක්ස්පර්ට් තාක්ෂණික කොටස ඔයාට කියන්නේ ඔයා සහ මේ සමාජයේ වතුර කන්ඩිෂන් කරන්න වතුර පියුරිෆයි කරන්න කෙමිකල්ස් මැෂින් සහ බොහෝ දේවල් එක ගනුදෙනු කරන අය සහ ඔයාගේ මම දන්න මට මගේ ජීවිතේ හම්බෙච්ච සුවිශේෂ පුද්ගලයා. ඔව්. ඒ ගැන කිසි තර්කයක් නැහැ. හැබැයි මම චුට්ටක් මට ඕනේ චුට්ටක් දිශාව මම කියන්නේ මේක ආදරණීය වැඩක් කරගන්න කියලා. මේකට ආදරය කරන්න ආදරණීය වැඩ කොටසක් කරා. මොකද ඔයා කිව්වා වගේ අපිට අපේ රටට සාපේක්ෂව හොඳ ගංගා පද්ධතියක් තියෙනවා. 100කට 102කට වඩා අධිකයි. නමුත් අපි අල්ලපු රට ගත්තොත් එහෙම අපිට තියෙන්නේ ගංගා යමුනා ජේනප් චේලම් නදී ගෝදාවරි හින්දු සරස්වති. මූලික වශයෙන් ගංගාවල් 7-8ක් තියෙනවා. සමහර රටවල් වලට 1-2යි තියෙනවා. ඔව් ඒ තරම්. නමුත් අපිට ඊළඟට අපිට අනිත් පැත්තෙන් ජලාශ වැව් තියෙනවා මම හිතන 20-30000ක් විතර වැව් තියෙනවා. පොකුණු තියෙනවා, විල් තියෙනවා, තියෙන්න ඕන සම්පත් සියල්ල අපිට තියෙනවා. ඒ නිසා මොකද අපි වතුර හරි පරිස්සම් කරපු જાතියක්. ඉස්සර මං අහලා තියෙනවා මේ මිනිස්සු ළමයට බඩේ අමාරු හැදුනා වක්කඩේ වතුර ටිකක් පොවන්නේ කියලා. කුඹුරේ. පැහැදිලි. දැන් පෙවුවොත් එහෙම ඉවරට ඉවර වෙනවා. ඒතර මේ තරම් නරක කරන්න ඕනේ නෑ. මේ ඕනටත් වඩා දඟලලා මේ නරක කරගන්න.
මෙච්චර නරක කරගන්න ඕනේ නැහැ. ඕනේ. මෙච්චර කෙමිකල් දාන්න ඕනේ නැහැ. මෙච්චර මැදිහත් වෙන්න ඕනේ නැහැ. වතුරට වතුර පාඩුවේ ඉන්න දෙන්න. අනිවාර්යයෙන්. මාළුවට මාළුවගේ පාඩුවේ ඉන්න දෙන්න. ඔව්. ගස් ටිකේ පාඩුවේ ඉන්න දෙන්න. ඊට පස්සේ මේගොල්ලෝ එකතු වෙලා ලස්සන ප්‍රොඩක්ට් එකක් ඔයාලට ගෙනත් කියනත්. අපි අපේක්ෂා කරනටත් වඩා දෙයක් දෙයි. හැබැයි ඒ අතරේ අපේ ආදරය දීලා අපේ කරුණාව දීලා අපේ දයාව දීලා මේ අතර අන්‍යෝන්‍ය යහපත් සම්බන්ධතාවයක් අපිට හදන්න පුළුවන් නම් මං කියන්නේ ඒකට විතර අපි වැදිහත් වෙන්න ඕනේ. ඒතුළු ටික ඒගොල්ලෝ කරගන්න. යනවා. ඔව්. ඔව් දැන් අපිට දැන් සමහර වතුර නැති රටවල තියෙන ටෙක්නොලොජි පාවිච්චි කරන දැන් සමහර ඉස්රායල් රටවල වතුර නැහැ. ඒගොල්ලන් හයි ටෙක් පාවිච්චි කරනවා බයෝෆ්ලොක් කියනවා සුපර් ඉන්සෙන්ටිව් කියනවා. දැන් මේවා එක ගිහිල්ලා අපිත් මේ වැළඳ ගන්නවා. මොකද හේතුව මේ අපේ රටේ තියෙන වතුර ටිකට එහෙම ටෙක්නොලොජි සමහරට මගේ පුද්ගලික මතය අවශ්‍ය නැහැ. අපිට ඇති තරම් වතුර තියෙනවා, ස්වභාවික වතුර තියෙනවා. ඒවෙන් අපිට ලෝ ඩෙන්සිටි, හයි ඩෙන්සිටි කරගන්න පුළුවන්, අසෙන් ලබා ගන්න පුළුවන්. හරි ජල කළමනාකරණයක් සමග යනවා. එතකොට මේක මේ පොලියුට් වෙන්නේ නැහැ. මූලික වතුර රිසර්ව් වෝටර් සෝස් එක පොලියුට් වුණොත් අපිට ඉස්සරහට මූව් කරගන්න. බොණ්ඩවත් වතුර ටිකක් නැති වෙනවා. ඒක වළක්වන්න තමයි ඉස්සෙල්ලා අපි මේ වෝටර් ක්වොලිටි මැනේජ්මන්ට් ගැන කතා කරනවා ඉස්සරහට. මාළුන්ගේ වර්ධනය ගැන කතා කරනවා, බ්‍රීඩින් ලයින් එක, බ්ලඩ් ලයින් ගන්න ඉතින් කතා කරනවා. ඊට කලින් මේ සබහාදාමත් එක්ක කැටි වෙච්ච ඊට පස්සේ අපි ඇක්වා එස්කේපින් ගැන කතා කරනවා. කොහොමද මේ ෆාම් එකක් ලස්සනට තියාගන්නේ. මෙතුමා ඒකට හරි එක්ස්පර්ට් කෙනෙක්. ඒකයි මම මේ හොයාගෙන ඇවිල්ලා මේක කරන්න යන්නේ. මෙතුමා දැන් මේ ළඟදී දැන් කරනවා මේ සවුත් අප්‍රිකාවේ සිම්පන්සි පාක් එකක් නේද? උද්‍යානයකට වැඩ කරා යනවා. එතකොට අපේ තව හම්බන්තොට කරපු සෆාරි පාක් එක ඩිසයින් කරේ මෙතුමා. අපේ ගම මගේ සහභාගීත්වයෙන් හાર્ඩ් ලෑන්ඩ්ස්කේප් එක කරා. ඉතින් ඒ සබහාදාම ආදර කරන තමයි මේ ඔක්කොම කරන්නේ. දෙක කාලයකට වැඩ කරනවා. ඊට පස්සේ ආයි කාලෙක වනගතව ඉන්නවා සමහරලාට. ඊට පස්සේ ඒකෙන් ගන්න සබහාදාමත් එක්ක කියලා ආයි නිර්මාණ කරනවා. ඉතින් ඒවා මම ඒවට කැමතියි අනිල්ගේ. ඉතින් අපි හම්බුනාම කයිවරෝග ගහේ තෝරන කතා කරන්නේ මේ කොහොමද පරිස්සම් කරගන්නේ කියලා. ඉතින් අපි ජලජීව විද්‍යාව තරම් යද්දී අපි අපේ තියෙන හැමදේම රැකගෙන මේ සම්පත් ටික රැකගත්තොත් තමයි මේ වෝටර් සෝස් එක රැකගත්තොත් තමයි අපිට ඕන ප්‍රොඩක්ෂන් එකක් කරලා ඉදිරියේදී මේ වැට් ටික. එහෙනම් බොහොම ස්තුතියි. අපි ඉදිරියේදී හැමෝම වැව් ගැන කතා කරන්න. මේ වැව් හදන විදිය, මඩ පුහුණු ගැන, මඩ සොරව් ගැන අපි මේ කළු වැව් ගැන කතා කරනවා. දැන් දැනට අපි අදට මේ එපිසෝඩ් එක ඉවර කරනවා. මේ රැඳෙන්න ඇක්වාසයම් හබ් එක නිතරම දාන දේවල් අපි ඉදිරියේදී විශේෂ ප්‍රෝග්‍රෑම් ටිකක් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි රැඳී සිටියට.